කොහොමද ඔයාලට? ඉතින් අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මේ vlog එකට. ඉතින් අද පොඩි ගමනක් යන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහෙද යන්නේ කියලා. මුලින්ම ගියේ ඇපිට් එකට. මම after hours නිසා මෙයාලගේ ෆවුන්ඩේෂන් කෝසස් ගැන දැනගන්න තමයි මෙතනට ආවේ. ඊට පස්සේ e-soft එකට ගියා. උනාට මට ඒක වීඩියෝ කරන්න නම් බැරි වුණා. e-soft එකට ගියාට පස්සේ ගියා ස්ලිට් එකට. මම අතරම කිව්වා නුවරදීප ගොඩක් ප්‍රයිවට් කැම්පස් වලට ගියාම එයාලගේ කෝසස් ගැන දැනගන්න. ඊට පස්සේ හැම එකටම ගිහලා වටේම රවුන්ඩ් ගහලා ආන්නාව කීල්ස් එකට ෂූටින් බඩු වගේක් ගන්න. ඉතින් වීඩියෝ එක අන්තිමේදී මම කියනවා මම මොකද ගත්ත ඩිසිෂන් එක කියලා. ඊට පස්සේ අපි හවස ආව අවුරුදු shopping වලට. අපි ආවේ නුවර අලුතෙන් ඕපන් කරව කැන්ඩි outlet එකට. ඇතරම එදා ගියපු දවසම සෙනග හිටියා. මට එහෙම ලොකුවට සෙට් වෙන ඇඳුමක් සෙට් වෙන්නේ නැහැ. මම අර මුලින් පෙන්නපු බෑග් එක නම් ගත්තා. මම ඔයාලට වෙනම අවුරුදු shopping vlog එකක් ගේන්නම් ඉස්සරහට. ඉතින් අද ගෙනාවේ නම් මිනි vlog එකක්. මම ඉස්සරහට long vlog එකක් ගේන්නම්. ඉතින් shopping කරලා එළියට බහිද්දී කළුවරක් වෙලා. ඊට පස්සේ අපිට බඩගිනින නිසා අපි කෙලින්ම පීට්සා හට් එකට මොන හරි කන්න ගන්න. මේ තමයි next day එක. ඉතින් මම දැන් කියන්නම් මම මොකක්ද ගත්ත ඩිසිෂන් එක කියලා. ඉතින් ඔයාලා ගෙස් කරන්න බලන්න මම මොකක්ද ගත්ත ඩිසිෂන් එක කියලා. මම නුවර වටේම ඇවිදලා දවස් ගානක් තිස්සේ රස්තිය ඇදලා මම ගත්ත ඩිසිෂන් එක තමයි මම ෆවුන්ඩේෂන් කෝසස් එකක් නේද කෙලින්ම එලස් කරනවා කියන එක. I know මටත් ඒක තාම වීඩියෝ කරන්න බෑ. ඒ වුණාට මම හිතුවා එලස් කළාම ප්‍රයිවට් කැම්පස් එකකට යන්න. මට රෙකෝඩින් එකක් තිබ්බ මුලින්ම අහන්න. මේක තමයි අතරමයි ෆස්ට් ක්ලාස් එක. ඉකොනොමික්ස් තිබ්බේ. ඉතින් මම ඒක කරන ගමන් තමයි මේ. අනේ කිව්රලා මම ආයෙත් ගියා කීල්ස් එකට. දැන් කියන්න එපා කීල්ස් එකේ පැල්පදියන් වෙලා ඉන්න කියලා. මම ඉතින් හැම වෙලේම කීල්ස් එකට තමයි යන්නේ මොන හරි හොරි වුණත් ගන්න. මම ඊත් ගත්ත හැබැයි ඔන්න අදත් ගන්න මොකද මම මේකට මාර ආසයි. අදිනම් එහෙම වැස්සක් තිබ්බේ නෑ. ඒ වුණාට බඩ අරන් එද්දී තදින් වහින්න ගත්තා එකපාරටම. මම ඉතින් ගෙදර ආපු ගමන් තේ එකක් හදාගත්තා. හදාගත්ත කිව්වට මම නෙවෙයි හැදුවේ අමිතා හදලා දුන්නේ. මෙන්න මේ ඩෝනට් එකත් එක කන්න. මේක නම නම් හරියට මතක නෑ. මොකක් හරි කොකනට් ඩෝනට් එකක්. ඒක ඇත්තටම රහට තිබ්බා. ඩොනට් එක කාලා තේ එකක් බීලා දෙවෙනි රෙකෝඩින් එක පටන් ගත්තා. ඉතින් අදට එච්චරයි. අද මිනි vlog එකක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye. Thank you for watching.